Welcome to Mars Institute. මාස් ඉන්ස්ටිටියුට් ඔබට තීරණ කරන රුමේනියා භාෂා පන්තියේ පළමු කොටස. මුලින් අපි බලමු විධිමත් ආචාරශීලී වචන කිහිපයක්. විනයාත්වනීත් ඒ කියන්නේ ඔබව සාදරයෙන් පිළිගන්නවා කියන තේරුම. අපි මෙහෙම හිතමු. අපි ආයතනයකට ගියාම ඒ ආයතනයේ නිලධාරීන් ඔබව විනයාත්වනීත් කියලා පිළිගත්තාම අපි ඒකට උත්තර දෙන්න ඕනි මුල්තු මෙස්ක්. එහෙමත් නැත්නම් බිනියාම් ගසිත් කියලා. ඒ කියන්නේ ඔබව හමුවීම සතුටක්, ඔබව දැකීම සතුටක්, නැත්නම් අපි මෙහි සිටීම සතුටක් යන්නයි. චාෝ, සලූත්, බුනා මේ වචන තුනේ තේරුම හායි නැත්නම් හෙලෝ වුණාට මෙයා භාවිතා කරන විදිහ වෙනස්. අපි ඒවා එකින් එක බලමු. චාෝ කියලා අපට යාළුවන්ට, හිතවතුන්ට නැත්නම් අපට සාමාන්‍යයෙන් එදිනදා මුණ ගැහෙන පුද්ගලයන්ට කියන්න පුළුවන්. හැබැයි සලුත් කියන වචනේ ආයතනයක ප්‍රධානයන්ට නැත්නම් සමාජයේ උසස් නිලධාරීන්ට භාවිතා කරන්න පුළුවන්. එයාලට චාව කියලා කතා කරන්නේ නැහැ. හැබැයි බුණ කියන වචනේ අපට ඕනම වෙලාවක ඕනම ස්ථානයකට ඕනම කෙනෙකුට පොදුවේ භාවිතා කරන්න පුළුවන් වචනයක්. බුණ දිවිනාස කියන්නේ සුබ උදෑසනක් කියන තේරුම. රුමේනියානු ජාතිකයන් මේක පාන්දර 5ත් උදේ 9 අතර කාලේ භාවිතා කරනවා. හැබැයි මේක දහවල් 12 වෙනකල් භාවිතා කරන්න පුළුවන්. පුනිසිවා කියන්නේ සුබ දහවලක් කියන එකට. මේක සාමාන්‍යයෙන් දවල් 12 ඉඳන් හවස 5 වෙනකල් භාවිතා කරනවා. නමුත් රුමේනියානු ජාතිකයන් මේක උදෑසන 9 ඉඳන් හවස 4 වෙනකල් භාවිතා කරන වචනයක්. බුනසියාරා කියන්නේ සුබ සන්ධ්‍යාවක් කියන එකට. රුමේනියානු ජාතිකයන් නම් මේක හවස 6ත් රාත්‍රී 10ත් අතර වගේ භාවිතා කරන වචනයක්. නොප්තබුනා කියන්නේ සුබ රාත්‍රියක් කියන එකට. රුමේනියානු ජාතිකයන් මේක වැඩිපුරම් පාවිච්චි කරන්නේ රාත්‍රී 10න් පස්සේ. ඒ කියන්නේ එයාලා නිදා ගන්න යන වෙලාවට තමයි නොප්තබුනා කියන වචනේ භාවිතා කරන්නේ. නමුත් මතක තියාගන්න යුරෝපා රටවල ඇතිවන කාල විපර්යාස නිසා රස්නි කාලය සහ සීතල කාලය තුල බුනසිවා කියන වචනේ භාවිතා කරන කාලය වෙනස් වෙනවා. රස්නි කාලයේදී උදේ 9 ඉඳන් හවස 7-8 වෙනකල් භාවිතා කරත් සීතල කාලයේදී උදේ 9 ඉඳන් හවස 4 වෙනකල් පමණයි භාවිතා කරන්නේ. රුමේනියානු භාෂාවේ තියෙන තවත් ලස්සන වචනයක් තමයි ඔසිබුනා කියන්නේ. ඒ කියන්නේ සුබ දවසක් කියන එකට. ඒක තවත් වෙනම විදිහට කිව්වොත් එහෙම ඔසිෆ්‍රොමාස. ඒ කියන්නේ ලස්සන දවසක් වේවා කියන එකට. උම්පරබීනේ කියලා කියන්නේ කෙනෙක් ප්‍රථම වතාවට තව කෙනෙක් හමු වෙනකොට කියන වචනයක්. අපට හමු වුණ ඊළඟ වචනේ මුල්තුමෙස්ක් කියලා කියන්නේ ඔබට ස්තුතියි කියන එක. මේක තව චුට්ටක් කෙටි කරලා කිව්වනම් මර්සි කියන්නේ ස්තුති කියන දේම තමයි. තව වචනයක් තියෙනවා මුල්ත්. මේකෙන් අදහස් කරන්නේ ඔබට බොහෝමයක් ස්තුති කියන දේ. හොඳයි. ඊළඟ වචනේ පොෆ්තබුනා කියන්නේ හොඳ ආහාර වේලක් රස විඳින්න කියන එක. හරි. අපි මෙහෙම හිතමු. අපි කඩේකට ගිහින් කෑම එකක් මිලදී අරගෙන අපි නැවත එන්න හදන විට ඔවුන් අපට කෑම එක ලබා දුන්නාට පස්සේ අපට පොෆ්තබුනා කියලා කිව්වන් පස්සේ අපි කොහොමද කියන්න ඕනේ? එතකොට අපි ඔවුන්ට කියන්න ඕනි මුල්තුමෙස්ක් කියලා. හරි. එතකොට ඔයා හිතන්න අපට සුබ පතන ගමන් ඔහුත් ආහාර වේලක් රස විඳිනවා නම් එතකොට අපි ඔවුන්ට කියන්න ඕනි මුල්තුමෙස්ක් ලාෆෙල් කියලා. හොඳයි. ඊළඟ වචනේ වීකෙන්ඩ් ප්ලකුත් කියන්නේ සුන්දර සතියන්තයක් කියලා. හරි. දිග නිවාඩුවක් ගත කරන්න කියලා කියන්නේ කොහොමද?
ඒ කියන්නේ කොන්චේතු ප්ලකුත්. කොන්චේතු ප්‍රකුත් කියන්නේ සුන්දර නිවාඩු කාලයක් ගත කරන්න කියලා. ඒ වගේම අපට ඒක තවත් විදිහකට කියන්න පුළුවන්. ඒ තමයි වකාන්ස ප්ලකූත කියලා. ඒ කියන්නේත් සුන්දර නිවාඩුවක ගත කරන්න කියන එකම තමයි. හරි, ඊළඟට අපට තියෙන වචනේ ලරවදෙරේ. ඒ කියන්නේ ගුඩ් බයි කියන එක. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙක්ගෙන් සමුගන්නකොට කියන්නේ. එතකොට අපි භාවිතා කරන්නේ ලරවදෙරේ කියලා. ඊළඟ වචනේ පා. එහෙම නැත්නම් තව විදිහකට කියන්න පුළුවන් පා කියලා. ඒ කියන්නේ බයි, එහෙම නැත්නම් බයි බයි කියලා. සාමාන්‍යයෙන් මේක පොඩා දුරට පාවිච්චි කරන්නේ පවුලේ අය. එහෙම නැත්නම් යාළුවෝ අතර තමයි මේක වැඩිපුරම භාවිතා කරන්නේ. අපේ පාඩමේ අවසාන වචනේ never-them. ඒ කියන්නේ නැවත හමුවෙමු කියන එක. මේක අපිට තවත් වෙනස් විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි පසුව නැවත හමුවෙමු කියලා. ඒ කියන්නේ never-them might receive. ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. මම හිතනවා ඔයාලට වැදගත් යමක් ඉගෙන ගන්න ඇති කියලා. අලුත් පාඩමකින් ලබන සතියේ අනිවාර්යෙන් හමුවෙමු. ලරවදෙරේ.